කොහමද සර්? කවුද තමුසේ? සර් අර එදා මැඩම් එක්ක ආපු හොටෙල් එකේ වේට සර්. තසුන්. මොන මැඩම්ද? මොන හොටෙල් එකද? මේ මුඩ පිස්සු බබා මේ අපි යමු. නෑ. කවුද තසුන්නේ මැඩම්? මොන වගේ දෙයක්? හරි හොඳ මැඩම් කෙනෙක් මිස්. අවුරුදු 45ක් විතර ඇති. සුදු මැඩම් කෙනෙක්. එයාට හොඳට සල්ලි තියෙන පාට. යෝ උරුදු 45 තමුසේ මම මේ මුඩ පිස්සු බබා මුඩ වැරදිලා ඒ තමුසේ වෙන කෙනෙක් එක්ක මාව පටලගෙනවයි. නෑ සර් තමා. ඔය ෂර්ට් එක මම ඇඳගෙන හිටියේ. සර්ට ෆෝන් එක අරන් දීලා වගේ. එදා මේ මැඩම් හොටෙල් එකෙන් යද්දි කිව්වේ සර්ට ඒ ෆෝන් එක අරන් දෙන්නම් කියලා. හම්බ කරලා ගත්තේ කියලාත් කිව්වා. අනේ මම නෙමේ බබා මුඩ වැරදිලා. ඒ බොරු කියන්න එපා ඕයි. තාම මොනවද කිව්වේ තසු? තව කිව්වා මිස් ෆෝන් එක අරන් දීලා එහෙම්මම යනවා කියලා ලෑන්ඩ් ඔෆ් කිංස් එකට කන්න. මටත් ගිහිල්ලා කාලා බලන්න කියලා රුපියල් 2000කම ටිප් එකක් දුන්නා. එතන ඔෆර්ස් ගොඩක් තියෙනවා මිස්. කොත්තු රයිස්, කොත්තු නූඩල්ස්, රයිස් නූඩල්ස්, කපල් ඔෆර්ස් වගේ තව ගොඩක් තියෙනවා. කඩුවෙල, ගම්පා, බත්තර මුල්ල අවුට්ලට් 3ක්ම තියෙනවානේ. සර් නේද අපේ හොටෙල් එකට ආවේ. ඒ ආපු වෙලේ මේ තොප්පිය දාලා ගිහින් තිබුණා. මම කෝකටත් කියලා අරන් තියාගත්තා. එයාලගේ අලුත් කිරිපුඩිම හරිම රසයි මිස්. ගන්න හැම ඔෆර් එකකටම මේක හම්බෙනවා. සර් කණ්ඩ මාසත් කිරිපුඩිමලුනේ. තමුසේ නම් මහා සක්කිලියෙක් මේෂ්. ඕයි බොරු කියන්න එපා ඕයි. තමුසේ දැන් එකපාරටම ඇවිල්ලා ඕවගේ කතා කියන්නේ ඇයි කියනවකෝ. සර් එදා කලබලයට හොටෙල් එකෙන් යද්දි සර්ගේ වොච් එක දාලා ගිහින් තිබ්බා. ඒක ගෙනත් දීලා යන්නයි ආවේ. ඔය මගේ වොච් එක නෙමෙයි. නෑ සර්ගේ වොච් එක තමයි. මේ ෆොටෝ එකකුත් තියෙන්නේ. මම එහෙනම් යන්නම් සර්. ආයි හොටෙල් එක පැත්තේ ඉන්න. මිස් එදාර ආපු සර් මම මතක් කරා කියන්න.